එහෙනම් හැමෝටම ලැබුවා මේ නවවසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුංචි පැටව් දෙන්නෙක් එක්ක ගෙදර ඉද්දී මේ නවවසර චාරිත්‍ර වාරිත්‍ර කොහොමද කළේ කියලා ඔයගොල්ලන්ට කියන්න යන්නේ. මේ හැමදේටම මේගොල්ලන්ගේ සහභාගීත්වය තමයි කරේ. බුදු පහන තියෙන එකේ ඉඳන් හැමදේටම මේගොල්ලන්ම එකතු කරගත්තා. මොකද අපේ සිංහල චාරිත්‍ර වාරිත්‍ර මේගොල්ලන්ට කියා දෙන්න ඕන නිසා. මොකද ගොඩක් දේවල් අපෙන් ඈත් වෙන ගමන්නේ තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අනාගත පරපුරට මේවත් දෙන්න ඕන නිසා මම මේ හැමදේම මේ පොඩ්ඩ දෙන්නගේ සහභාගීත්වයෙන් තමයි කරේ. කිරි උතුරෝ දියන් ඒගොල්ලන්ගේ පැත්තෙන් කිරි ඉතුරු නෑ කියලා හරිම වදේ. මං කිව්වා ඊට පස්සේ දුවගෙන එන්න කිරි ඉතිරෙන පැත්තට කියලා. ඊට පස්සේ තමයි ඉතින් ඇවිල්ලා ඒ පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තෙන් කිරි ඉතුරු වුණා කියලා හරි සතුටින් තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ කිරි ඉතුරුනකට පස්සේ අපි ආහාර අනුභවයේ වැඩ ඇරින් මේ අනුභවය විදිහටම කරා. ඉතින් ආහාර අනුභවය නම් නතර කරන්න බෑ. පොඩ්ඩ දෙන්න ඉතින් ඊට කලින් කාලා ඉවරයි. මොකද රස දේවල් මේගොල්ලෝ හරි ආසයිනේ. ඉතින් ඒගොල්ලෝ ඊට කලින් පොඩි කාලේ අපිත් එහෙමනේ අපේ ආච්චිලා සීයලා අම්මලා තාත්තලා හදද්දි එක එක දේවල් හොරෙන් කන්නවා. ඉතින් අපි නැක තැනකම් ගියේ නෑනේ. ඉතින් පොඩි කාලේ අපිත් මතකද ඔයගොල්ලෝගේ ගෙවල් වලත් මේ අවුරුදු කාලෙම සුන්දර දේවල් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ වගේම මගේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් රැඳී ඉන්න කියලාත් ආරාධනා කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ආදරයෙන් ඉල්ලනවා. බලන්නකෝ හරියට මේගොල්ලෝ කොහොමද අවුරුදු චාරිත්‍ර කරන්නේ කියලා. අන්තිම වෙනකන් ඉන්න. ඔන්න ඉතින් ගේ ඉතුරුවට පස්සේ ඒ මුට්ටිය අරගෙන කනා මුට්ටියක් බෙදලා දෙන්න කියලා හරි වදේ. මේ කනා මුට්ටියකුත් බෙදලා දුන්නා හොර කර කොහොම හරි පොඩි පැංච ඒක දෙන්න. ඉතින් ඔයගොල්ලෝගේ ගෙවල් වල මේ වගේ නැති නේද? ඉතින් මේ වගේ අපි ගින්දරත් එක්ක කරන දේවල් යහපත් කරන කාස් කුරපත්තු කරන එක ඒ වගේම බබල් චක්‍රපත්තු කරන ඒවා මේ හැම දෙයක්ම පොඩි අයට හරි පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩි දෙයක් ඇති මේවා තුවාලයක් වෙන්න අනතුරක් වෙන්න පොඩි වෙලාවක් ඇති. ඒ වගේම ඔයගොල්ලෝගේ අවට ඉන්න සුරතල් සත්තු ගැනත් ගොඩාක් හිතන්න ඕනේ. ඉතින් ඒ හැමදේමත් එක්ක තමයි මේවා කරේ. ඉතින් ඔයගොල්ලෝගේ ගෙවල් වල මේ දවස් ටික විතරනේ පොඩි පැංචන්ගේ සතුට වෙනුවෙන් අපි කරන්නේ. ඔයගොල්ලෝගේ ගෙවල් වලත් හරි පරිස්සමෙන් කරනවා කියලා මම ඉතින් දන්නවා. හැමෝටම ආයෙත් මම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වෙන්න කියලා. එහෙනම් like කරලා subscribe කරලා තියාගන්න. ගිහින් නම් bye bye.